දැන් මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න වෙලාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ඉතාම විද්‍යාත්මක ඒ කියන්නේ next level අදහස් පළ කළ දේශපාලන ප්‍රජාවක්නේ NPP හිටියේ. ගම් අතුරක් ආපුවාම වැස්සක් හුළඟක් ආපුවාම NPP තමන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා ඇතුලේ එවැනි මොහොතක් පූර්ව වශයෙන් කළමනාකරණය කරන්නේ කොහොමද? අනතුර සිදුවන මොහොත කළමනාකරණය කරන්නේ කොහොමද? අනතුරේ පශ්චාත් අවස්ථාවන් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ මොහොතේ පැවති ආණ්ඩුවලට උපදෙස් දුන්නු දේශපාලන ව්‍යාපාරය. අපි අහනවා මේ ආණ්ඩුව ආවට පස්සේ ආපදා කළමනාකරණය කියන විෂයට ඔබ දුන්න වටිනාකම මොන මට්ටමේ එකක්ද? දැන් මේ ආණ්ඩුව අයවැය දෙකක්ම ඉදිරිපත් කළා ඉවරයි. මේ ඉදිරිපත් කළ අයවැය ලේඛන දෙකෙන් ආපදා කළමනාකරණයට ඔබ දුන්නු වටිනාකම මොකක්ද? ඒක රුපියල් විදිහට කීයක් වෙන් කරලා තියෙනවද? ඔබේ ආණ්ඩුවේ ආපදා කළමනාකරණයේ නැමැති මේ සංවේදී විෂය මෙහෙවන්නේ කවුද? ඒකේ ඉන්න ප්‍රධානීන් කවුද? මේ කාරණා පිළිබඳවත් ආණ්ඩුව යම් තොරතුරක් අනාවරණය කළා නම් හොඳයි කියලා අපිට හිතෙන්නේ. මේ සියල්ල අපි පැහැදිලි කරන්නේ මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවන්න උවමනාවකින් නෙවෙයි. මොකද වරක් සිදු වුණ දෑ ඒහා සමාන අවස්ථාවලදී නැවත නැවත සිදුවේ කියලා ලෝකයේ සබහාදාමේ මූලධර්මයක් තියෙනවා. අනාගතයේ යම් දවසක මෙවැනි දේ සිදු නොවීම කියන අරමුණ ඇතිවයි අපි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා මේ කතාව අහලා අන්න ව්‍යසනයේ මැද්දේ අරුන් දේශපාලනය කරනවා කියන කතන්දරේ නම් හදන්න එපා. මේ ආණ්ඩුව ව්‍යසන වසංගත දේශපාලන වසන්තයක් කරගත්ත හැටි අපි අහලා තිබුණා. ඕන්නම් ඒ වොයිස් කට් ටික ප්ලේ කරලා පෙන්නන්නත් පුළුවන්.